අද ඔයාලා එක්කන් යන්නේ බෙල්ජියම් වලට. ඔයාලා අහලා තියෙනවනේ යන්නේ කොහෙද මල්ලේපොල් කියලා. ඒ වුණාට දැකලා නැහැනේ. අන්න ඒ වගේ දෙයක් තමයි අද ඔයාලට මම මේ පෙන්වන්න යන්නේ. මම මේ යන්නේ තුර්කිය වලට යන ගමනේ මගේ පැය 4ක ට්‍රාන්සිට් තියෙනවා බෙල්ජියම් වල. ඉතින් එයාපෝට් එකට වෙලා පැය 4ක් විතර ඉන්නවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයිනේ. ඉතින් මම පොතත් එක්ක බෙල්ජියම් වල කැපිටල් එක එහෙම නැත්නම් බ්‍රසල්ස් වලට යන්නයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මට ඇත්තටම මතක නැහැ මගේ ඩෙස්ටිනේෂන් එකට කියන එක්සැක්ට් නම. මොකද මං කලින් ඇවිත් තියෙනවා පුතත් එක්ක ට්‍රේන් එකේ. මට ඒවට ලොකු මතකයක් නැහැ. ඉතින් අපි කෝකටත් එක්සිට් වෙන පැත්තෙන් එළියට ගිහින් මුලින්ම අපි අහන්නේ අපිට අපේ ෆ්‍රාන්ස් අපිට තියෙන කාඩ් එකෙන් අපේ අයිඩෙන්ටි කාඩ් එකෙන් අපිට පුළුවන් සාමාන්‍ය යුරෝප් ඕන කන්ට්‍රි එක ඇවිදින්න කෝකටත් ඒක වෙරිෆයි කරගෙන එලියට යන එක්සිට් එක බලාගෙන අපි ඉතින් ටික ටික ඇවිද්දා ඉස්සරහට. මේ එයාපෝට් එක හරිම ක්ලීන් හරි ලස්සන එයාපෝට් එකක්. මම දැක්ක ලස්සන එයාපෝට් එකක්. අපි ඉතින් මේ විදිහට මේ ඉස්සරහට යන ගමන් ලස්සන තැන්වල ෆොටෝස් අරගෙන පුතත් එක්ක ඉතින් කතාවක් දාගෙන ඉස්සරහට ගියා. ඉතින් ඒක යනකොට ඒගොල්ලන්ගේ ඉන්ෆෝමේෂන් කවුන්ටර්ස් තියෙනවා මේ විදිහට. එයාලගේ ලස්සන යුනිෆෝම් එකක් තිබුණා. ඉතින් මේ වගේ ඉතින් මම එක්කෙනෙක් ගාවට ගිහිල්ලා මම අහනවා මට ඇත්තටම යනකම් නම් මතකයක් නැහැ. මතක විදිහට කිව්වහම එයා මට ඒක පැහැදිලි කරනවා කොයි වගේද යන්න ඕනේ කියලා. ඉතින් මම ලෑස්ති වෙන්නේ ට්‍රේන් එකේ යන්න. මොකද ඒක කන්වීනියන්ට් 10ක ඉක්මන්. මොකද අපිට වැඩි වෙලාවක් නැහැනේ. ආයෙ එයාපෝට් එකට එන්නත් එපා. ඉතින් එයා අපිට ඔක්කොම ස්ටප් ටික දෙනවා මේ විදිහට. ඔක්කොටම කලින් අපි ටිකට් එකක් ගන්න එපා. ට්‍රේන් ටිකට් එක ගන්න තැනට ගියාම එයා අපිට කිව්වා අපිට සෙල්ෆ් සර්විස් තනියෙන් මැෂින් එකෙන් ගන්නත් පුළුවන්. නැත්නම් ලයින් එකේ ඉඳලා මේ වගේ නම්බර් එකක් අරගෙන ලයින් එකේ ඉඳලා අපිට එතන ඉන්න පුද්ගලෙක්ගෙන්ම අපිට ඕනේ කරන තැනට ටිකට් එක ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහ තමයි කරේ. මොකද අපිට යන්න ඕනේ තැන කිව්වහම එයා කොච්චර වෙලාවක් යනවද කොච්චර වෙලාවෙන් වෙලාවට ට්‍රේන් තියෙන්නේ ඒ වගේ ඔක්කොම විස්තරත් එක්ක අපිට ටිකට් එක ගන්න පුළුවන්. අපි තනියෙන් මැෂින් එකකින් ගන්නවට වඩා. ඉතින් ওই වගේ පල්ලෙහාට ආවයින් පස්සේ ප්ලැට්ෆෝම් එකට අපි හොයාගෙන ඒකේ තියෙන විදිහට ආවයින් පස්සේ ඔන්න ෆස්ට් ට්‍රේන් එක අපිට යන්න ඕනේ පැත්තට නෙමෙයි ඊළඟ දෙවෙනි ට්‍රේන් එක ආවේ අපිට යන්න ඕනේ ඩිරෙක්ෂන් එකට. ඒකත් මම එතන ඉන්න කාගෙන් හරි හැම වෙලේම අහනවා. මොකද ඒක වඩා හොඳයිනේ. මතකදාව එක පාර ට්‍රේන් එකේ දැන් ලොකුයි නේ මේ වගේ ට්‍රේන් එකක් තමයි after 2 stop okay ගමනකදී මම ආසම කරන්නේ මේ වගේ හම්බෙන නිදහස් වෙලාවල්. අපි ගොඩක් ට්‍රාන්ස්පෝර්ට් කරන වෙලාවට පොඩ්ඩක් කතා කර ගමන ගැන කතා කරන ගමන් අදහස් බෙදා ගන්න තියෙන හොඳම වෙලාවල්. මම ඒ වගේ වෙලාවල් මම අරගන්නේ නැහැ. මෙතන අපි දැන් එළියට ආවා. එහෙම තමයි ඇවිදින්න ඕනේ. හිතෙන දිහා ගිහලා අතරමං වෙලා හොඳ පාඩම් ඉගෙනගෙන වදාපත් හැදෙන්නේ නැතුව හිටියොත් හොඳට ඇවිදින්න පුළුවන්. මැනිකේ කියලා කඩයක් තියෙනවා. මැනිකේගේ කඩේ. මැනිකේ මගේ හිතේ චෙනෝන් මොකද හිතන්නේ මෙහෙම ඇවිදිනකොට ලස්සනයි නේ? ඉතින් මං කියන්නේ මං වගේ හිතුමතේ ඇවිදින්න කියලා. හැමෝටම මං වගේ නිදහසක් නැහැ නේද? ඉතින් මේ වගේ ලස්සන නගරයකට ඇවිල්ලා පොඩ්ඩක් ඇවිදලා ලන්ච් එක මේ වගේ තැනකින් ගන්න පුළුවන් කියන්නේ එයාපෝට් එකේ ඇතුලේ පැය 4ක් හිටියට වඩා නම් හොඳයි කියලා ඔයාලත් හිතනවා ඇති නේද? ඉතින් අපි ඔන්න එළියට ඇවිල්ලා පාරවල් හොයන් ග්‍රෑන්ඩ් ප්ලේස් එහෙමත් නැත්නම් සෙන්ට්‍රල් ස්ක්වයර් කියන තැනට තමයි අපි යන්නේ. ඉතින් කොහෙද පොඩි ආත්තක මේ වැඩේ කරන්න බෑනේ. රෙස්ටෝරන්ට් ගාවින් යනකොට මෙයා ඉතින් අපි කන්නේ නැද්දක ආහා හිටියා. අපිට හොඳ සුවඳක් ආවේ මෙන්න මේ රෙස්ටෝරන්ට් එකේ. අපි ඉතින් ලන්ච් එක මෙහෙම අරගන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් ගත්තේ ෆ්‍රාන්ස් වලින්, ලන්ච් ගත්තේ බෙල්ජියම් වලින්, ඩිනර් ගන්න යන්නේ ටෝකියෝ වලින්. ඒ වීඩියෝ එක ඔයගලන්ට මගේ බලා ගන්න පුළුවන් මගේ ෂෝට්ස් වීඩියෝ වල. ඔබට සතුටුයිද දැන්
දැන් ඉතින් මොන වෙලාව නැද්ද සෙනා? ඩ්‍රින්ක්ස් වාලා කෑවද? දැන් මොන හරි. කෑම අරගෙන අනිත් පැත්තට හැරෙනකොටම ඩ්‍රින්ක්ස් කියලා ගහලා තියෙන ඩ්‍රින්ක්ස් ගන්න පුළුවන් ලස්සන ෂොප් එකක් තිබුණා. ඉතින් එතනට ඇවිල්ලා මේ විදිහට අපේ ඩ්‍රින්ක්ස් වලට මම ආසයි රටකින් රටකට ගියාම දකින දේවල් අරගෙන බලන්න. මොකද එක රටවල් වල තියෙන එක රසවල් වල ජූස් තියෙනවා, ෆෘට්ස් ද වෙජිටබල්ස් හැම දෙයකම හැම රටකම යුනික් රසක් තියෙනවානේ. එකක් තියෙනවා. මං ඕක බල හිටියේ. ඉතින් අපි මේ විදිහට සෙන්ටර්ස් ගායකට එනකොට එතන ලස්සන හෑන්ඩ් පෑන් එකක් ප්ලේ කරපු කෙනෙක් හිටියා. ඉතින් ඒ මියුසිකත් එක්ක මේ වගේ ලස්සන ලොකේෂන් එකක් ලස්සන තැනක් ඉඳගන්න හැරෙනම පොඩ්ඩක් ඉඳලා හිටියා. සුදු පාට බ්ලවුස් එකක් අරගෙන හිතන්න පුළුවන් මේ අවුරුදු 8කට කලින් කියලා. ඒ විදිහටම මල් පිරලානේ. කාලය ගත වුණාට මිනිස්සු වෙනස් වුණාට පරිසරයේ විදිහමයි ඒ වගේම ලස්සනයි. ඒ නිසා පුළුවන් තරම් මතකයන් එකතු කරන්න. මොකද අපිට ඉතුරු වෙන්නේ ඒ ලස්සන මතකයන් විතරමයි. එයා මේ ගොඩ කාලෙකට කලින් ආපු කඩේකට ආයි යනවා. මේ ස්වීට් ෂොප් එක මගේ මතකයේ ගොඩාක් රැඳුණු තැනක්. මම ආස කරපු තැනක් කලින් බෙල්ජියම් ආපු වෙලාවේදී අහම්බෙන් හම්බෙච්ච ෂොප් එකක්. ඉතින් මේ තැන මම අමාරුවෙන් ඇවිදලා හොයාගත්තා. ඉතින් මෙතන ඒ කාලේ නම් තිබුණා අපිට ඕන විදිහට ෆැබ්‍රික් කරගන්න පුළුවන්. අපි කැමති කෙනෙක් ආදරණීයන්ගේ නමක් අහලා අවශ්‍ය ටොපින් එකක් දාලා ලස්සනට ඒගොල්ලෝ චොක්ලට් එක අපි ආස ෆ්ලේවර් එකකින් හදලා දෙනවා. මම මේ පාර ගත්තේ රූබිස් චොක්ලට් කියලා. හරිම රසයි චොක්ලට් එක. මට ඕනුනේ එකක් ගන්න. ඒකට මේ වතාවේ රූබිස් චොක්ලට් තිබුණේ නෑ යාළුවලට. 100 grams 190. Je sais pas. ඉතින් ඔයාලා බෙල්ජියම් වලට ආවොත් ඔයාලා මේ ෂොප් එකට අනිවාර්යෙන් එන්න කියලා මම ඔයාලට කියනවා. ලස්සන සුවනියර්ස් තමන්ගේ යාළුවන්ට ගිෆ්ට් දෙන්න ලස්සන දේවල් ඔයගලන්ට ගොඩාක් choices තියෙනවා. අනිත් එක මේක බෙල්ජියම් වල විශේෂිත කෑමක්. waffles සෑහෙන පැණි පිරිච්ච කෑමක්. මම නම් මේ වතාවේ ගත්තේ නෑ. ඔන්න ඉතින් ඇම්ස්ටර්ඩෑම් බෙල්ජියම් පැත්තේ ගියොත් පිරිමි ළමයි හොයනම එකක් නේද කැනබීස් ෂොප්. ඔන්න එහෙගොත් මං දැක්ක හම්බෙන්. මං ඒකත් ඔයගලන්ට වීඩියෝ එකකට ගෙනාවා. ඉතින් මේ විදිහට වටේ ඇවිදලා කරලා ලන්ච් එකත් අරගෙන දැන් යන්න පිටත් වෙන්නයි ලෑස්තිය.
යන්න කියලා පිටත් වුණාට ඔන්න ඉතින් පාර හොයාගන්න එක ලේසි නෑ. මොකද එළියට ආපු තැන මතකත් නෑ. ආයි යන්න ඕනේ තැන දන්නෙත් නෑ. පණ්ඩිතයා වගේ එළියට ආවට. ඊට පස්සේ අපිට මේ ඒ රටේ මහත්මයෙක් අපිට උදව් කරනවා. අපි යාට කිව්වත් කමක් නෑ අපි හොයන් යන්නම් කියලා. එයා කියනවා නෑ යාට වෙලාව තියෙනවායි කියලා. එයා අපිට පාර පෙන්නගෙන මමත් ඒ පැත්තට ඇරලවන්නම් පොඩි වෙලාවයිනි කියලා. ඉතින් අපිව ස්ටේෂන් එක ළඟටම එයා ගෙනත් දානවා. ඉතින් එයාටත් අපි තැන්කියෝ කියමු මේ වෙලාවේ. ඊට පස්සේ මේ විදිහට අපි ස්ටේෂන් එක හොයා ගන්නවා. අපි ගත්ත ටිකට් එක සිටි එකට ඇවිල්ලා ආපහු යන්න ගත්තේ. ඉතින් ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. අපි ඒ ටිකට් එක යූස් කරලා ඔන්න එයාපෝට් එකට ආවා. ඇවිත් මේ විදිහට අපි පොඩ්ඩක් වාඩි වෙලා හිටියා. අපිට වෙලා විතර වෙලා තිබුණා. කොහොම හරි කොච්චර ඇවිද්දා. ඉතින් අපේ ෆ්ලයිට් එක එනකම් මේ විදිහට පොඩ්ඩක් කතාවක් දාගෙන ගෙනාපු කෑමත් කකා මේ විදිහට රෙස්ට් එකේ හිටියා. ඉතින් ඔයාලට මේ විදිහට ට්‍රැවල් කරන වීඩියෝස් බලන්න ආසයි නම් මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා.